හරි. ගිය සතියේ අපි හදපු 3D මොඩල් එක අපි මේ වීඩියෝ එකෙන් බලමු කොහොමද මේක ටෙක්ස්චර් පේන්ට් කරන්න කියලා. ටෙක්ස්චර් පේන්ට් කරන්න කලින් අපි දන්නවා මේක අන්රැප් කරගන්න බෑ. අන්රැප් කරනවා කියලා කියන්නේ මේක දිග අර ගන්නවා වගේ. කියන්නේ මේකේ තියෙන මෙෂ් එකේ තියෙන එජස් එහෙම කපලා මේක ෆ්ලැට් ඉමේජ් එකක් විදිහට අපි මේකේ තියෙන මේ පොලිගන්ස් හදා ගන්න ඕන. ඒ කියන්නේ මේක දැන් 3D ලුක් එකක් නේ තියෙන්නේ. අපි මේක 2D ඉමේජ් එකක් විදිහට මේක දිග අර ගන්න ඕන. ඒක තමයි අන්රැප් කරනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන්. එතකොට මේක අන්රැප් කරන්න ලේසිම ක්‍රමය තමයි මේකේ මේ අපි දැනට මොඩිෆයි ඇඩ් කරලානේ තියෙන්නේ මිරර් මොඩිෆයි එහෙම. එතකොට වම් පැත්තට කරන්න තේම දකුණු පැත්තටත් ඒ විදිහටම ඇඩ් වෙනවා. අපි මේකේ එක එක ඔබ්ජෙක්ට් තෝරලා තමයි මේ අන්රැප් ප්‍රොසීඩර් එක කරන් යන්නේ. ඉස්සරෝම මේ විදිහට එක ඔබ්ජෙක්ට් එකක් තෝරලා ඉස්සරෝම එඩිට් මෝඩ් එකට යන්න ඕනේ. එඩිට් මෝඩ් එකට ගිහලා මෙහෙම ඔබ්ජෙක්ට් එකක් තෝරලා අපි ඒ ඔබ්ජෙක්ට් එක විතරක් වෙනම අයිසොලේට් කරගෙන එඩිට් මෝඩ් එකට ගිහිල්ලා එඩිට් මෝඩ් එකට ගිහිල්ලා අපි මේකේ මේ ලයින්ස් මේ විදිහට සිලෙක්ට් කරලා අපි ඒක කපා ගන්නවා. ඒක කරන්නේ මෙන්න මේකේ තියෙන මාක් ෂීම් කියන එක තෝරාවට පස්සේ ඒක එතනින් රතු පාට මාක් වෙනවා. ඒක ඒ විදිහට අපි මේකේ තියෙන හැම කෑල්ලෙන් කෑල්ල අපි කපා ගන්න ඕන. මේකේ වමයි දකුණයි තියෙද්දි අපි වමයි දකුණ දෙකම කරන්න ඕනේ. වම් පැත්ත විතරක් කපා ගද්දි ඒක දකුණු පැත්තටත් ඒ විදිහටම අදාළ වෙනවා. මොකද මේකට මිරර් මොඩිෆයි පාවිච්චි කරලා තියෙන නිසා. ඒකින්ද ඔය කට්ටිය මේක අන්රැප් කරලා ඉවර වෙනකන් ඒකට දාලා තියෙන මිරර් මොඩිෆයි ඒවා අයින් කරන්න එපා. ඇප්ලයි කරගන්න එපා ඒ ටික. මේ විදිහට අපි එක එක ඔබ්ජෙක්ට් තෝරාගෙන මේ 3D මොඩල් එක අපි අන්රැප් කරගන්නවා. අන්රැප් කිව්වට ඒක අන්රැප් නෙවෙයි. අන්රැප් වෙන්න ඕන විදිහට අපි ඒකේ පොඩි ලයින්ස් ටිකක් දාගෙන ඊට පස්සේ මේ බ්ලෙන්ඩ් එකේ තියෙනවා UV editing කියලා. අන්නේ UV editing වලට අරන් ගිහිල්ලා අපිට මේක සම්පූර්ණ අන්රැප් කරන්න. ඊට කලින් අපිට මේ ඔබ්ජෙක්ට් එක සම්පූර්ණයෙන්ම control J ගහලා එක ඔබ්ජෙක්ට් එකක් විතර පරිවර්තන කරගන්න පුළුවන්. එතකොට මේ හැම සෙපරේට් තිබ්බ හැම කැලලක්ම තනි ඔබ්ජෙක්ට් එකක් විදිහට ඇලෙනවා. එක ඔබ්ජෙක්ට් එකක් බවට පත් වෙනවා. ඊට පස්සේ තමයි අපි අන්රැප් ප්‍රොසීඩර් එකට යන්නේ. මේකේ UV editing වලට ගිහිල්ලා සම්පූර්ණ කැරක්ටර් එක සිලෙක්ට් කරලා පස්සේ අපිට අර මං කිව්ව 2D ඉමේජ් එක පේන්නේ මෙන්න මේ කොටු දැලක් විදිහට වම් පැත්තෙන් ඔකට පේන්නේ. ඒක අපි මෙන්න මේ අන්රැප් කියන එකෙන් සම්පූර්ණයෙන්ම අපි අර තෝරාගත්ත ලයින්ස් වලට අනුව අයිලන්ඩ්ස් වලට වෙන වෙනම වෙන වෙනවා. ඊට පස්සේ අනිවාර්යයෙන් ඔකට මේ සිලෙක්ට් කියන එකෙන් බලන්න ඕන ඕවර්ලැප් ප්‍රශ්න තියෙනවද කියලා. එහෙම ප්‍රශ්නයක් තිබ්බොත් අනිවාර්යෙන් ඒක හදන්න ඕන. මොකද මේ ඕවර්ලැප් තියාගෙන අපිට මේක පේන්ට් කරන්න ටිකක් අමාරුයි. මොකද එතකොට සමහර අවස්ථාවලදී පේන්ට් එක පොඩක් සවුත් වෙනවා. ඒ කියන්නේ ඒකේ UV එකට අන්රැප් වෙලා මේ කියන්නේ මේ ඕවර්ලැප් වෙලා තියෙන නිසා එතන හරියට පේන්ට් කරන්න බෑ. ඒක ටිකක් අමාරු වැඩක්. ඒකින්ද ඔකට අනිවාර්යෙන් චෙක් කරන්න ඕන මේකේ UV අන්රැප් කරාට පස්සේ ඕවර්ලැප් වෙන තැන් තියෙනවද කියලා අනිවාර්යෙන් බලන්න ඕන. ඊට පස්සේ එහෙම තියෙනවා නම් ඒ ඕවර්ලැප් වෙන තැන් සිලෙක්ට් කරගෙන වෙනම ඒ ටික
කපලා වෙනම හදා ගන්න ඕනේ ටික. මට පේනවා මෙන්න මෙතන මේ පොඩි ඕවර්ලැප් ප්‍රශ්නයක් තියෙනවා. ඒකින්ද මම ඒ ටික මෙහෙම සිලෙක්ට් කරලා මේක වෙනම මම මෙතනින් කපා ගන්නවා. බලමු ඒක කරන්න කොහොමද කියලා. ඉස්සරෝම ඒ ඕවර්ලැප් වෙන කොටස් ටික මගේ දැන් කලිසම හරිය තමයි ඒ ටික තියෙන්නේ. PTM විදිහට සිලෙක්ට් කරගෙන මෙතනින් මාක් ෂීම් දෙනවා. ඊට පස්සේ දෙන්නත් අර වගේ රතු පාට ලයින් එකක් වැටෙනවා. දැන් අපිට පුළුවන් සම්පූර්ණ ඔබ්ජෙක්ට් එක සිලෙක්ට් කරලා නැවත අන්රැප් කරන්න. ඊට පස්සේ මෙතන පැක් අයිලන්ඩ්ස් කියන එකට දීලා මේක පැක් කරගන්න. එතකොට ඒක හරි ගානට UVs ටික පැක් වෙනවා. නැවත අනිවාර්යෙන් බලන්න ඕවර්ලැප් වීම තියනවද කියලා. ඕවර්ලැප් වීම නැත්නම් අපි මේක ටෙස්ට් කරන්න සුදුසුයි කියලා කියනවා. ඊට පස්සේ කරන්න තියෙන්නේ මේක ඇරයි යන්න ඕන ටෙක්ස්චර් පේන්ට් වලට. ඊට කලින් මේකට මැටීරියල් එකක් සෙට් කරගන්න ඕන. ඒකට ෂේඩින් වලට ගිහිල්ලා අපි මේකට නිව් මැටීරියල් එකක් දෙනවා. මේ තියෙන්නේ ටෙක්ස්චර් පේන්ට්. මේකට ගිහිල්ලා තමයි අපි මේක පාට කරගන්නේ. නමුත් ඔකට පේනවා මේකේ ඔබ්ජෙක්ට් එක සම්පූර්ණයෙන් රෝස පාට වෙලා තියෙනවා. ඉමේජ් ටෙක්ස්චර් එකක් මේකට කනෙක්ට් කරාට පස්සේ තමයි අපිට මේක පාට කරගන්න පුළුවන්. ඒක කරන්නේ මේ විදිහට නිව් මැටීරියල් එකක් අරගෙන ඒකට ඉමේජ් ටෙක්ස්චර් එකක් ඇඩ් කරගන්නවා. ඒක අපි ස්කින් කියලා දාලා ඒකේ රෙසලූෂන් එක අපි 2048ක් දෙනවා. ඊට පස්සේ ඇල්ෆා කියන එක අන්ටික් කරලා UV තෝරලා මේ විදිහට අපි ඒක හදා ගන්නවා. ඊට පස්සේ මේක රෆ්නස් එක මම වැඩි කරගන්නවා. ඊට පස්සේ නැවත අපි ටෙක්ස්චර් පේන්ට් වලට අරන් ඇවිල්ලා මේක මැටීරියල් මූඩ් එකට දාගෙන තමයි අපි මේක පේන්ට් කරන්න පටන් ගන්න. පේන්ට් කරන්න කලින් අපි මේකේ ඔබ්ජෙක්ට් එක කියන්නේ අපි යූස් කරපු රිෆරන්ස් ඉමේජ් එක තියෙනවනේ. ඒ රිෆරන්ස් ඉමේජ් එකේ කලර්ස් ටික අපි වෙනම ගන්න ඕන. ඒකට මම මෙතනින් ටැබ් එකක් අලුතෙන් මේ විදිහට ඇදලා අරගෙන මේකට මම අපි පාවිච්චි කරපු රිෆරන්ස් ඉමේජ් එක ඇඩ් කරලා ඒ ඉමේජ් එකේ තියෙන කලර්ස් ටික අපි වෙනම කලර් පැලට් එකකට ගන්න ඕන. මේ විදිහට නිව් කලර් පැලට් එකක් අරගෙන මෙතනින් අපිට ප්ලස් කර අලුත් කලර්ස් ටික මේකට ඇඩ් කරගන්න පුළුවන්. මේ විදිහට එක කලර් එකක් තෝරලා මෙතන ප්ලස් ලකුණ කරාට පස්සේ අපි මේ සිලෙක්ට් කරන කලර් එක ඇඩ් වෙනවා. එතකොට අපිට ලේසි මේක ටෙස්ට් කරන්න හරිම ලේසි. එතකොට පේන්ට් කරන්න මේ විදිහට කැරක්ටර් එකේ තියෙන හැම කලර් එකක්ම වගේ මේන් කලර්ස් ටික මේ විදිහට අපි පාට පෙට්ටියකට පාට දානවා වගේ අපි හදා ගන්නවා. ඊට පස්සේ මම මේ ටැබ් එක ඔෆ් කරලා ඊට පස්සේ අපි මේක එඩිට් මෝඩ් එකට ඕනනම් ගිහිල්ලා කොටස් ෆේසස් සිලෙක්ට් කරලා ඒ ෆේසස් වලට විතරක් අපි ඇඩ් කරන කලර් එක වැටෙන විදිහට හදා ගන්න පුළුවන්. ඒක කරන්න අනිවාර්යෙන් අපි එඩිට් මෝඩ් එකට යන්න ඕනේ මෙතනදිම. ඊට පස්සේ අපිට අවශ්‍ය කොටස විතරක් සිලෙක්ට් කරනවා. ඒක සිලෙක්ට් කරන හරිම ලේසි. ඔයාගේ මවුස් කර්සර් එක අරන් යන්න අදාළ ඔයාට පේන්ට් කරන්න ඕන තැනට. ඊට පස්සේ කීබෝඩ් එකේ L අකුර ඔබපුවාම අපි අර හදාගත්ත මේ
මේ අයිලන්ඩ් වලට අනුව කැන UV මැප් එක ගන්න අපිට ඒ කොටස් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒ වගේම අපිට වෙනම මැනුවල් සිලෙක්ට් කරගන්න පුළුවන්. දැන් අපි මේ අත මූණ කන් දෙක ඊට පස්සේ කකුල් ඉස්සරෝම සිලෙක්ට් කරගන්නවා. සිලෙක්ට් කරලා අපිට පුළුවන් හමේ තියෙන මැටීරියල් එක හමේ තියෙන පාට මේ කියන තැන් වල දාන්න. මේ විදිහට මම සිලෙක්ට් කරගත්තා ඔක්කොම ටික. ඊට පස්සේ අපි නැවත යනවා ටෙක්ස්චර් පේන්ට් වලට. ඊට පස්සේ මෙන්න මේ බටන් එක ඔබන්න ඕන. ඊට පස්සේ මේ ෆිල් ටූල් එක අරගෙන මේ ෆිල් ටූල් එක හැම පාට තෝරලා ෆිල් කරන්න තියෙනවා. මේ විදිහට. දැන් මෙතනින් ඊට වඩා ටිකක් තද පාටක් ගන්න ඕන. තද පාටක් කරගෙන මේකේ තියෙන අර කලර්ස් ග්‍රේඩියන්ට් වෙන විදිහට අපි ටෙක්ස්චර් කරගන්න ඕන. බ්‍රෂ් එකේ සයිස් එක ස්ට්‍රෙන්ග්ත් එක උඩින් අඩු කරගන්න පුළුවන්. කීබෝඩ් එකේ F අකුර ඔබලත් ඔය කට්ටියට බ්‍රෂ් එකේ සයිස් එක අඩු වැඩි කරගන්න පුළුවන්. මේ විදිහට අපි කැරක්ටර් එකේ ඩීටේල්ස් ටික අර එළිය අඳුර වැටෙන තැන් එහෙම මේ විදිහට අපිට පාට කරගන්න පුළුවන්. අපි හරි විදිහට ටෙක්ස්ට් මේ UV අන්රැප් කරගෙන තිබුණ නැත්නම් අපිට මේ විදිහට පාට කරන්න ටිකක් අමාරුයි. සමහර තැන්වලදී කලර් එක හරියට අපිට ඕන තැනට වැටෙන්නේ නැහැ. ඒකින්ද ටෙක්ස්චර් කරන එකට වඩා ප්‍රධානම දෙයක් තමයි UV අන්රැප් කරනවා කියන එක. ඒක හරියට කරගත්තොත් ඔයාට ටෙක්ස්චර් කරන එක මහ ලොකු දෙයක් නෙවෙයි. මේ විදිහට නහය ඇඳ ගන්නවා. ඔයාලට දකින්න ඇති මේ කැරක්ටර් එක නහයක් තිබුණේ නැහැ. අපි ඒක මේ විදිහට ටෙක්ස්චර් වලින් පේන්ට් වලින් තමයි නහය මතු කරගන්නේ. ගොඩක්ම ලෝ පොලි කැරක්ටර් වලට අපි පොලිගන් ප්‍රමාණය ගොඩාක් අඩු කරන නිසා ඩීටේල්ස් ගොඩක් දෙන්නේ මේ විදිහට ටෙක්ස්චර්ස් යූස් කරලා. ඔකට බ්‍රෂ් යට තියෙන බ්‍රෂ් ඕන එකක් පාවිච්චි කරලා ඔකට ඕන විදිහට ඒවට ඩීටේල්ස් ඇඩ් කරගන්න පුළුවන් මේ විදිහට. මේ විදිහට අපි ඇහැ ඇඳ ගන්නවා. හැමතිස්සෙම රෙෆරන්ස් ඉමේජ් එක බලාගෙන කරනවා නම් අපිට ලේසියෙන් මේක කරගන්න පුළුවන්. මේ විදිහට මූණේ තියෙන අඳුරු තැන් ඊට පස්සේ මේ විදිහට හයිලයිට් වෙන්න ඕන තැන් ෂැඩෝ එකක් ඇඩ් වෙන්න ඕන තැන් එහෙම අපි මේ විදිහට කලර්ස් යූස් කරලා හදා ගන්නවා. මේ තියෙන ඇහැට නිකන් එළියක් වැටලා තියෙනවා වගේ. දැක්ක මේකේ මේ S2 තිබුණ නැහැ නේ කැරක්ටර් එකේ. නමුත් අපි S2 ගත්තේ ටෙක්ස්චර්ස් යූස් කරලා. දැන් කටක් තිබුණ නැහැ. කට අපි ගන්න ටෙක්ස්චර් යූස් කරලා. තව මේකේ බ්‍රෂ් වල තව තියෙනවා ක්‍රම මේක ඕවලේ එහෙම දාන්න පුළුවන්. ඕවලේ වගේ ගොඩක් දේවල් තියෙනවා මේකේ. අපි ඉස්සරහට කතා කරමු.
මම බේසික්ම ටිකක් කියලා දෙන්නේ. මම මේකේ ඇත්තම කියන ෆුල්ම ටියුටෝරියල් නෙවෙයි. අපි ඉස්සරහට මේ චුට්ට පියවරෙන් පියවර මේවා ගැන කතා කරමු. මම මේ කට්ටියට බේසික් කොහොමද කැරක්ටර් එකක් කරන්නේ, විශේෂයෙන් ලෝකල් කැරක්ටර් එකක් කියන දේ තමයි මම මේ වීඩියෝ එකෙන් ගේන්නේ. අපි ඉස්සරහට කැරක්ටර්ස් මේ වගේ ගොඩක් ගැන channel එකෙන් කතා කරනවා. මේ විදිහට අපි මුණ හදාගෙන ඉවරයි. ඒ වගේම අත්වල කකුලේ අපි ඩීටේල්ස් ඇඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ මේකට මම ටිකක් රතු පාටට හුරු පාටක් තමයි අරන් තින්නේ. ඔකට ඒකට ගැලපෙන පාටක් ගන්න මම මේ අතට අහුවෙච්ච පාට ගත්තේ. මට පේනවා ඒක ගැලපෙන්නේ නැහැ වැඩිය. නමුත් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ කකුලටත් මේ විදිහට රතු පාට ටිකක් ගාලා දණිය ගාවට මේ විදිහට අපිට පුළුවන් කලර් මික්ස් කරගන්න මේ ටූල් එකෙන්. ඊට පස්සේ ඔකට දකින්න ඇති මේ ස්කින් කලර් එක විතරනේ අපි ඇඩ් කරේ. කියන්නේ අපි ස්කින් එක විතරයි අපි මේ තෝරලා තියෙන්නේ. මේකේ මේ සිලෙක්ට් කරගෙන තියෙන්නේ. මේ ගොඩක් වැදගත්. මේක මේ මෙහෙම සෙට් කරගෙන ටෙස්ට් කරන එක මාර පහසුයි. මොකද අනිත් තැන් වල ඇඩ් වෙන්නේ නැහනේ. අපි දැන් මේ ඇඩ් කරන කලර්ස් අනිත් තැන් වලට යන්නේ නැහැ. ඒ වගේම අනිවාර්යයෙන්ම කට්ටිය ඉමේජ් එක සේව් කරන්න මතක තියාගන්න. මොකද බැරි වෙලාවත් බ්ලෙන්ඩ් එක ක්‍රෑෂ් වුණොත් ඔය කට්ටිය මෙයා පේන්ට් කරපු එක අපරාධේ ආයෙ මුලින් නම් පේන්ට් කරන්න වෙනවා. ඊට පස්සේ අපි මේ මූණ, කකුල්, අත්පය පේන්ට් කරා වගේම ඉතුරු කොටස් ටිකත් මෙහෙම පේන්ට් කරගන්නමු. මේකේ ෆිල් ටූල් එක පාවිච්චි කරලා ගැලපෙන කලර්ස් අපිට එකපාරටම ඒ අදාළ සිලෙක්ට් කරපු ස්ථානයට දාන්න පුළුවන්. අපි කොණ්ඩේ ටිකක් අඳුරු පාටක් දාමු ඇතුල් පැත්තට. මේ විදිහට කලර් එක ටිකක් ඩාර්ක් කරලා අපි ඇතුළට දානවා මේ වගේ අඳුරු පාට. ඊට පස්සේ කොණ්ඩෙන් එළියට දානවා ඊට වඩා ටිකක් ලයිට් පාටක්. ඒකෙම ලයිට් පාට දැම්මක් කමන්නේ. කටට ගැලපෙනවා කියලා හිතෙන පාට දාන්න. අනිවාර්යෙන් පේන්ට් කරද්දී අර කොටු දැල වගේ එක නැති වෙලාම යන පේන්ට් කරන මතක තියාගන්න. මොකද නැත්තම් ඒක දකි මේ ඉතුරුනොත් කැතයි. එතකොට බාගෙට තමයි ටෙස්ට් වෙලා තියෙන්නේ කියලා පේනවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේකේ ටී-ෂර්ට් එක, මේ අඳගෙන ටී-ෂර්ට් එක සිලෙක්ට් කරලා සම්පූර්ණයෙන්ම පේන්ට් කරගන්න ඕන. ටී-ෂර්ට් එකට ගැලපෙන පාට තෝරගෙන. මේ නිල් පාට වගේ මෙතන පොඩි වැරද්දක් වුණා. ඔකට පේනවා බෙල්ලටත් නිල් පාට ඇඩ් වෙලා තියෙනවා. ඒක අපිට වෙනස් කරන්න පුළුවන්. මේක පේන්ට් කරලා ඉවරනට පස්සේ අපිට පුළුවන් බෙල්ල වෙනම සිලෙක්ට් කරලා ස්කින් එකේ පාට බෙල්ලට ඇඩ් කරන්න මේ විදියට. ඊට පස්සේ නැවත එඩිට් මෝඩ් එකට ගිහිල්ලා ඇඳන් ඉන්න කලිසම සිලෙක්ට් කරගන්න ඕන. හොඳට මතක තියාගන්න මේකේ අපිට පේන්නේ නැති ෆේසස් තියෙනවා. ඒ ෆේසස් ටික අනිවාර්යෙන් සිලෙක්ට් කරගන්න.
සිලෙක්ට් කරගෙන කලිසමට ගැලපෙන පාට මේකට දාන්න ඕන. හරි කලිසමත් ඉවරයි. දැන් බූට් එක තියෙන්නේ. බූට් දෙකේ අර උඩ තියෙන කොටසට වෙන පාටක්. ඒකට අපි ලයිට් පාටක් දානවා. ඊට පස්සේ යට අඩිය වගේ තැනට අපිට පුළුවන් ටිකක් ඩාර්ක් පාටක් දාන්න. මේ අඩිය කොටසත් අනිවාර්යයෙන්ම සිලෙක්ට් කරගන්න මතක තියාගන්න. ඔය කට්ටියට සිලෙක්ට් කරන ටූල් එක ගන්න පුළුවන් කීබෝඩ් එකේ C අකුර බලලා. එතකොට එනවා පොඩි රවුමක් වගේ එකක්. ඒක ඔය කට්ටියට පුළුවන් මවුස් එකේ වීල් එක පාවිච්චි කරලා ලොකු පොඩි කරලා අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. මේ වගේ හැම පේස් එකක්ම සිලෙක්ට් කරගන්න ඕන. මේකේ පොඩි පේසස් තියෙනවා පේන්නේ නැති ඒවා අනිවාර්යෙන් ඒවා සිලෙක්ට් කරගෙන තමයි අපි පේන්ට් එක ෆිල් කරන්නේ. අනවශ්‍ය ෆේසස් සිලෙක්ට් වෙලා තියෙනවා අනිවාර්යෙන් ඒවා ඩිසිලෙක්ට් කරගන්න. මේ වගේ දැන් අපිට පුළුවන් මේක ෆිල් කරන්න. බලමු ෆිල් කරලා මේක කොහොමද වැටෙන්නේ කියලා. මම මේකට ටිකක් ඩාර්ක් පාටක් පාවිච්චි කරනවා. ඔකට පේනවා මෙතන හරියට ෆේසස් වගේක් සිලෙක්ට් වෙලා තිබිලා නැහැ. මම ඒ ටික දැන් සිලෙක්ට් කරගත්තා. දැන් ආයෙත් සැරයක් මම කලර් එක ඇඩ් කරනවා. මේ විදිහට තමයි අපි කැරක්ටර් සම්පූර්ණයෙන්ම ටෙස්ට් කරගත්තේ. අනිවාර්යයෙන්ම ඉමේජ් එක සේව් කරලා තියාගන්න. නැත්නම් බ්ලෙන්ඩර් එක පාට ක්‍රෑෂ් වුණොත් අපි කරපු මහන්සි අපරාධය. මේ ඉතින් සම්පූර්ණ කැරක්ටර් එක ටෙස්ට් කරලා ඉවර වෙච්ච එක. තව මේකට පොඩි පොඩි ඩීටේල්ස් ඇඩ් කරන්න පුළුවන්. කොණ්ඩේට තව පොඩි පොඩි ඩීටේල්ස් ඇඩ් කරන්න පුළුවන්. බ්‍රෂ් පාවිච්චි කරලා කලර් මික්ස් කරලා අපි ඒක පස්සේ කතා කරමු. දැන් රෙන්ඩරින් මෝඩ් එකට ගිහිල්ලා ලයිට් එකක් එහෙම ගහලා මේ වගේ සන්ලයිට් එකක් දාලා ඔයාලට බලන්න පුළුවන් කොහොමද කැරක්ටර් එක පේන්නේ කියලා රෙන්ඩරින් මෝඩ් එකේදී. සන්ලයිට් එකේ සැර වැඩි නම් ඔකට පුළුවන් පොයින්ට් ලයිට් එකක් දෙකක් පාවිච්චි කරලා කලර්ස් වෙනස් කරලා බලන්න මේ විදියට. මම හිතනවා අද ටියුටෝරියල් එකේ ඔය කට්ටියට මොන හරි දෙයක් ඉගෙන ගන්න පුළුවන් වෙන්න ඇති. අපි ඊළඟ ටියුටෝරියල් එකේදී කොහොමද කැරක්ටර් එකක් රිග් කරන්න කියන එක ඉගෙන ගමු. ඔය කට්ටියගේ අදහස් තියෙනවා අනිවාර්යෙන් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න අමතක කරන්න එපා.